මම හිතනවා අපේ රටේ රියදුරන්ගේ විනය කියන එක නැහැ. ඒක මම දැඩිව විශ්වාස කරන දෙයක්. ඒක මගේ පුතාටත් පොදුයි. අනිත් බස් රථේ පදවපු කෙනාටත් පොදුයි. ඒතර මෙයා මට කතා කරේ දෙවෙනිදා. එයාගේ අනතුර වෙන දවසේ පාන්දර. එයා ගෙදරින් යන්න කලින් මට කතා කරේ. කලින් දවසේ මට කිව්වා මේව මට ඩියුටි 6 වෙද්දී ඔන් වෙන්න ඕන ග්‍රවුන්ඩ් එකේ කියලා. අපි යනවා අම්මි මෙහෙමයි කියලා. ඒ විස්තර මට කලින් කියලා ඉදරෑ කියලා තිබ්බේ. ඇත්තටම මේ අනතුර ඉස්සෙල්ලාම දැනගන්නේ මම. මොකද මට ඒ තරන්නේ තුලත් එක සම්බන්ධයක් තිබ්බා මට පුතාව කොහේ රටකට ගෙනිලා හරි බේර ගන්න පුළුවන්ද ડોක්ටර් කියලා. එයා කිව්වා ඔයා එන්න කියලා. මට විශ්වාසය තිබ්බා මගේ පුතා ICU එකේ ඉන්නවා කියන එක තමයි මගේ ඉතේ තිබෙකම බලාපොරොත්තුව. මාධ්‍යවල හරියට එයාට නින්දාපාස කරා. එයාලා බිග් මැච් ෆන් ගන්න ගිහින් විශ්වාස කරනවා මගේ පුතාට ඕනකමක් තිබ්බේ නෑ. ඉක්මනින් ගිහින් ඉවර වෙලා එයාගේ බයිසිකලේ තවත් වාහනයක හප්පගන්න. ඒ වගේම මම විශ්වාස කරනවා ඒ රියදුරට උවමනාවක් තියෙන්නත් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. මම දන්නේ නැහැ. තාට එහෙම දෙයක් කරන්න ඕනකමක් තිබ්බේ නැහැ කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මම හිතනවා රියදුරටත් එහෙම උවමනාවක් නොතියෙන්නේ නැති කියලා.